රාජු මහත්තයා මම රාජු මහත්තයාට පොඩි පණිවිඩයක් කියන්න ආවේ. හැබැයි කේලමක් කියලා නම් හිතන්න එපා. කියපන්කෝ මේ කාරණා මොනවාට දාවි කියලා. ඔබ බං ගිය පාරත් ආවා. මේ පාර උඹට අත්තරම් පොලියට දෙන්නේ නැහැ. ඔබ බං ගිය පාර ගත්ත මාස දෙකක සල්ලි දෙන්න තියනනේ තාම පොලිය. නෑ මහත්තයෝ මං කියන්න ආවේ අර නෙත්මි කෙලේ ඉන්නේ. ඉතින් ඒ කෙල්ලමට කැමති කිව්වද? උඹලා දන්නේ සල්ලි ඉස්සර ඕනේ එකෙක් දෙකක් නැමෙනවා. දන්නවනේ සල්ලි වල පවර්. එහෙම මගුලක් නෙවෙයි රාජු මහත්තයෝ. මං දැක්කාන් අර නෙත්මි කෙල අදත් යනවා කොල්ලෙක් එක්ක රවුම් ගහ උකුළු මුකුළු කර කර යන හැටි බලන්න මේ විලි ලැජ්ජාවේ බෑ. මොකක් උඹලා කියන කතාවල අපේ ඇඟේ නගිනවා සුගර් යකෝ. ඒ වුණාට කමන්නේ. ඕකිගේ අම්මා මගෙන් ගත්ත පොලිස් සල්ලි ගෙව්වේ නෑ. මං ඒකට හිතා දාගත්ත දුව මගේ කියලා. ඒ වුණාට මං ඕකිට ආදරය කරා අවුරුදු 3යි මාස 3යි දවස් 3යි පැය 3යි ආදරය කරා. ඒ වුණාට කමන්නේ නෑ. ඕකි වෙන එකෙක් ඉන්නවා බලන් ඉන්න මට බෑ බා. හරි මං ඕක ගැන බලා ගන්න. දුන්නාට පොලේ මාත් හොඳ වලියට ඔස්තාර කෙනෙක් යකෝ. එලෝ නෙත්නි මොකද කරන්නේ? නෑ අනේ මම මේ නාන්න ආවා. ඔයා නෑවද? ඒ බොනවා මට නෑ. හරි මේ මං එන නාලා ඔයාට පස්සේ කෝල් එකක් ගන්නවා. දැන් මේ හරියට කෙල්ලෝ නාන්න දෙන ටයිම් එක. ඔයා මට කියලා තියෙන කෙල්ලෝ ගාවිනත් යන්න එපා කියලානේ. ඉතින් හරි නෑනේ. මං ටක් ගාලා නාලා යන්න. හරි පැටියෝ. හරි තියනවා. උම්මා. හරි. බයි. නෑ බං මගේ කැලේ ටෝක් කරනවනේ අර කොහෙද ඉන්න කැලෙනින් ගන්නේ මම බලන්න කවුද ඒ කියලා. කවුද ඔයේ? දන්නේ මේ ගමේ කෙල්ලු බං. යමන්කෝ බලන්න. යමන්කෝ. හරිනේ බං. ඕක තමයි මගේ කැලේ ටෝක් කරනවා. වරෙන් ගත දෙක එකක් ඉස්සර ගන්න යන්න. මේක මොන මගුලක්ද බං? මේ උඹනේ අපේ රාජු අයියාගේ කැලේ ටෝක් කරන්නේ. කවුද උඹේ කෑල්ල? අපේ පේන්නද අපේ රාජු අයියා? ගම මේ ගමව දාන්න රාජු කියද්දි. උඹ රාජු අයියා කැලේට තමයි ටෝක් කරන්නේ. මොකෙන්ද දෝ? උඹ එච්චර ජගදෙත් නම් වරේ වතුට්ට. එක එක විසඳගමු. බහපන් එක්ක නෙත්මි මගේ නැත්තම් උඹේ. බහපන් ඉතින් වරේ. ඔන්න රාජු අයියා මට තාම දැන් මේ පේන්නන්න ඔයාගේ වැඩ. ඉක්මනට පයින්න. Oh no! වරේ! රාජු අයියා මොනවාද කරන්නේ? ඔකගෙන් ගුටි ගන්න නෙවෙයි නාවේ. ගහපන් යකෝ ඔකට ගහපන්.
ඉවරයි මුළු මැරුණාද කොහෙද? ඇඟිට බංගා. රාජු අයියා අනේ උඹ මැරුණාද බං? රාජු අයියා ඒ මොකක්ද යකෝ තෝ කරේ මම මොකද්ද කරේ? මූණේ පටන් අනේ ගත්තේ. බලයන් බය යන්න රාජු අයියා රාජු අයියා රාජු අයියේ අයියෝ මේ යකා මැරුණාවත් රාජු අයියේ රාජු අයියේ රාජු අයියේ රාජු අයියේ ඒ බොරුවට නම් ඉන්නේ නැගිටපන්කෝ රාජු අයියේ නැගිටපන් ඌ ගියාද බං? මම මේ ඌට බය නෙමෙයි බං හිටියේ. මට පොඩ්ඩක් නිදිමත ආතර වැදිලා. උඹලා ගණන් ගන්න එපා කොල්ලොන්ට එහෙම කියන්නේ. අයියෝ බං උඹෙත් මාරිසිනේ තියෙන්නේ උඹ මහලොකට මොකද්ද දුන්න ටෝක් එක අරු මරණ සීන් එකේනේ අයියෝ බං උඹලා සික් ඉතින් බං ඌ මාව වතුරේ දමාගෙන ගැහුවනේ බං. උඹලා ඉන්න උඩට වෙලා. අනේ මේ දැන් උඹ නෙත් මි තියාගනින් මම උඹට කිව්වා කිචාගනින් මං යනවා බං යන්න යන්න